මේ දිනවල IPL පිටියේ බොහෝ දෙනෙකු කතා කරන ක්‍රීඩකෙක් බවට පත්වීමට ශ්‍රී ලංකා යෝන් වේගපන්දු යන ක්‍රීඩක ඉෂාන් මාලිංගට හැකියාව ලැබී තිබෙනවා. සන්රයිසර්ස් හයිදරාබාද් කණ්ඩායම නියෝජනය කරන ඉෂාන් මාලිංගගේ පන්දු යැවීම මේ වනවිට ඉන්දියා රසිකයන් පවා පුදුමයට පත් කර තිබෙනවා. ඉතින් පසුගිය චෙන්නයි සුපර් කිංස් කණ්ඩායම අතර තරගයේදී ඉෂාන් මාලිංග අවශ්‍යම කඩලු 3ක් දවා ගනිමින් සන්රයිසර්ස් කණ්ඩායම ජයග්‍රහණය කරාගෙන ගියා. ඉතින් ඒ වෙනුවෙන් එම තරගයේ වීරයා සම්මානය දිනා ගන්නටද ඉෂාන් මාලිංග සමත් වුණා. ඉතින් ඊයේ දිනේදී දිල්ලි කැපිටල් කණ්ඩායම අතර තරගයේදී කැපී පෙනෙන පන්දු යැමකට රතු ඉෂාන් මාලිංග සිය පන්දු වාර 4 ලකුණු 32කට සීමා කරමින් කඩලු 4ක් දවා ගන්නට ඊයේ දිනේදී සමත් වුණා. සන්රයිසර්ස් කණ්ඩායම ජයමාවතට ගෙන ඉෂාන් මාලිංගගේ එම පන්දු යැවීමෙන් දිල්ලි කණ්ඩායමේ අත්‍යවශ්‍යම කඩලු 4ක් දවා ගන්නට ඊයේ තරගයේදී ඔහු සමත් වුණා. එහිදී නිතිෂ් රණා, ඩේවිඩ් මිලර්, ක්‍රිස්ටන් ස්ටබ් සහ අශුතෝෂ් ශර්මා යන ප්‍රහාරාත්මක පිතිකරුවන්ගේ කඩලු දවා ගැනීමට ඉෂාන් මාලිංග සමත් වුණා. එහිදී දිල්ලි කණ්ඩායමේ ප්‍රහාරාත්මක පිතිකරු ඩේවිඩ් මිලර්ව පළමු පන්දුවෙන්ම දවා ගන්නට ඉෂාන් මාලිංග සමත් වුණේ මිලර්ට හිතා ගන්නට නොහැකි පන්දුවක් යොමු කරමිනි. ඉතින් මේ වන විට IPL තරඟාවලියේ වැඩිම කඩුලාභීන් අතර දෙවනි තැන දිනා ගන්නට ඉෂාන් මාලිංගට හැකියාව ලැබී තිබෙනවා. එහිදී තරඟ 7ක් තුල කඩලු 12ක් දවා ගන්නට ඉෂාන් මාලිංග සමත්ව තිබෙනවා. ඉතින් ඉෂාන් මාලිංග ඊයේ දිනේදී දැක්වූ සුපිරි පන්දු යැවීම ගැන විස්තර විචාරයේදී සිටි විචාරකයන්ගේ ඉතා ඉහළ ප්‍රතිචාර ලැබුණා. එහිදී ඔවුන් පැවසුවේ ඉෂාන් මාලිංගගේ පන්දු පාලනය, ඔහුගේ පන්දුවල විවිධත්වය හා තැන්ට සුදුසු පන්දු යැවීම අති විශිෂ්ට බවයි. ඒ වගේම ඔහුගේ යෝකර් පන්දු සහ ස්ලෝ බෝල් පන්දු ලසිත් මාලිංගව සීකරන බවද විචාරකයන් අදහස් දක්වමින් පවසා තිබුණා. ඉතින් ඉෂාන් මාලිංග අදහස් දක්වමින් පවසා තිබුණේ මෙම දක්ෂතා දැක්වීමට කණ්ඩායමේ නායක ඉෂාන් කිෂන්ගේ නායකත්වය හා කණ්ඩායමෙන් ඉතා හොඳ සහායක් ලැබෙන බවයි. ඒ වගේම ඉදිරියේදී හොඳ දක්ෂතා පෙන්වීමටද තමන් බලාපොරොත්තු වන බව ඉෂාන් මාලිංග පවසා තිබුණා. ඉතින් ඉෂාන් මාලිංගගේ මෙවර පන්දු යැවීම ගැන සන්රයිසර්ස් කණ්ඩායමේ හිමිකාරණිය වන කාව්‍යා මාරන්ද ඉතා සතුටු වන බව ඇය පවසා තිබෙනවා. ඇය පවසා තිබෙන්නේ ඉෂාන් මාලිංග මෙවර IPL තරඟාවලියේ සන්රයිසර්ස් කණ්ඩායමේ කැපී පෙනෙන පන්දු යවන්නා බවට පත්වනු ඇති බවටයි. ඉතින් ඉදිරි IPL තරඟාවලි තුලත් ඉෂාන් මාලිංග සන්රයිසර්ස් කණ්ඩායම තුල රඳවා ගන්නට අපේක්ෂා කරන බවද සන්රයිසර්ස් කණ්ඩායමේ හිමිකාරණී කාව්‍යා මාරන් පවසා තිබෙනවා.